කොනිචිවා සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඩිපෙන්ඩන්ට් වීසා එකේම දෙවෙනි පාර්ට් එක. මගෙන් කට්ටිය අහලා තිබ්බා මේ ඩිපෙන්ඩන්ට් වීසා එකේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය කියලා දෙන්න කියලා. මම පළවෙනි වීඩියෝ එකෙන් කියලා තිබ්බා ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය මම one by one කියලා දෙනවා කියලා. ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය තමයි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඉමිග්‍රේෂන් එකේ. ඒකම මම මෙතන පේස්ට් කරනවා. ඉතින් දැන් මම ඔයාලට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන තැන ඉඳන්ම කියලා දෙන්නම්. මේ ලින්ක් එකට යන්න. ඊට පස්සේ ලින්ක් එකට ගියන් පස්සේ මෙතන පොඩි මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එක ඕකේ කරන්න. ඒ කියන්නේ 100%ම ඉංග්‍රීසි වලින් එන එකක් නැහැ කියලා මේගොල්ලෝ කියන්නේ. ඒ වුණාට මේක අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉංග්‍රීසි වලින් මේක එනවා. හරිද? ඒක නම් දැන් මැසේජ් එක ඕකේ දෙන්න. මෙතන ඉංග්‍රීසි වලට කන්වර්ට් වෙනවා. ඊට පස්සේ මෙතන ඔයා මුලින්ම දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන මෙනු කියන එකට යන්න. ඊට පස්සේ තියෙනවා ඒකේ දෙවැනියට තියෙනවා ඉමිග්‍රේෂන් ප්‍රොසීඩියර් කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන වම් පැත්තේ තියෙනවා ප්‍රොසීඩියර් ඇන්ඩ් සිස්ටම් ඕවර්විව් කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයිමත් තියෙනවා වම් පැත්තේ කෙළවරේ explanation of immigration procedure කියලා. ඒකට යන්න. ඊට පස්සේ මේකේ item ගොඩක් තියෙනවා. ඒකේ 1 2 3 7 වෙනි එක උඩින් ඉඳන් ගණන් කරොත් 7 වෙනි එකට යන්න. මෙතන තියෙනවා මේ වරහන් වල තියෙන certificate of eligibility කියලා. enter and return entry and return procedure වරහන් වල තියෙන visa and certificate of eligibility කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ විස්තර වගේක් දාලා දෙනවා. පහළ මේ නිල් පාටින් තියෙන ලින්ක් එකක් වගේ application for certificate of eligibility ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක පහළට යද්දී මෙතන මේ කැටගරි ගොඩක් තියෙනවා. මම ස්ක්‍රීන් එක vertical කරන්නම්. මෙතන යට තියෙන dependent කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන application for certificate of eligibility කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන link දෙකක් තියෙනවා. පළවෙනි එකෙන් කියන්නේ PDF එක ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපිට PDF එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ print out එකක් අරන් අතින් fill කරනවා නම් application එක ওই පළවෙනි link එකට යන්න. නැත්නම් දෙවෙනියට පුළුවන් Excel එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ ඔයාලට machine එකකින් computer එකකින් හරි phone එකකින් හරි fill කරනවා නම් ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙමනොත් මේ දෙවෙනි link එකට යන්න. මම මේක ඔයාලට පෙන්නන්න PDF එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. මේක තමයි ඇප්ලිකේෂන් එක. application for certificate of eligibility කියලා තියෙනවා. මේකේ කොටස් 3ක් තියෙනවා. මේ දෙවෙනි කොට තියෙන එක අපිට අදාළ වෙන්නේ. ඒක අපිට අදාළ කැටගරි එක තෝරගන්න තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එකක්. ඊළඟට මෙතන තියෙනවා දෙවෙනි කොටස for applicant part 2 කියන එක. ඊළඟට තුන්වෙනියට තියෙනවා for supporter part කියලා. එතන මේ එකම PDF එකේ පිටු 4ක් තියෙනවා. මේ ටික ඔක්කොම application එක අතින් fill කරනවා නම් පෑනෙන් fill කරනවා නම් ඔයා මේ PDF එක print out එකක් ගන්න. මම කියලා දෙන්නම්. මෙතන මම Excel එකක් download කරනවා. ඒකෙන් කොහොමද ඔයාලට මේ one by one fill කරන්න කියලා දෙන්නම්. මේක තමයි application එක. මෙතන මුලින්ම මේගොල්ලෝ දාලා දෙන for applicant part 1 කියලා. මේකේ මුලින්ම මෙතන ෆොටෝ එක. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනාගේ ෆොටෝ එක ගෙනගත්තු ෆොටෝ එක තියෙනවනේ. ඒක මිලිමීටර් 40 වැඩි කිරීම 30. ඒක ස්ටෑන්ඩඩ් සයිස් එක. ඒ ෆොටෝ එක මෙතන අලවන්න. ඊට පස්සේ අපි පළවෙනි එකකින් බලාගෙන යමු. මුලින් අහලා තියෙන පළවෙනි එකේ nationality region. ඒ කියන්නේ මෙතන අපි fill කරන්නේ
ලංකාවේ ඉන්න කෙනාගේ විස්තර තමයි ෆිල් කරන්නේ. හරිද? ඇප්ලිකන්ට්ගේ මේක ජපානයේ ඉන්න කෙනා තමයි මේක ෆිල් කරන්නේ. ඒවට එක ලංකාවේ ඉන්න කෙනාගේ විස්තර තමයි මෙතන දාන්නේ. හරිද? nationality එක ශ්‍රී ලංකන්. ඊළඟට දෙවෙනි එක date of birth. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනාගේ බර්ත් එක මෙතන දාන්න. ඊට පස්සේ තුන්වෙනි එක බලමු name. applicant name. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනාගේ නම. හතරවෙනි එක male ද female ද. මෙතන රවුන්ඩ් කරන් තියෙන්නේ male ද female ද කියලා ලංකාවේ ඉන්න කෙනා. ඊළඟට place of birth. ඒක පාස්පෝර්ට් එකේ සඳහන් වෙනවා. ලංකාවේ ඉන්න කෙනාගේ පාස්පෝර්ට් එකේ සඳහන් වෙන විදිහට place of birth එක දාන්න. පස්වෙනි එක. හයවෙනි එක marital status. ඒක married කියලා දාන්න. මොකද අපි dependent නේ මෙහාට ගෙන්නන්න යන්නේ. ඊළඟට හත්වෙනි එක occupation. ඒතර එක පාස්පෝර්ට් එක හදන වෙලාවේ පාස්පෝර්ට් එකේ occupation එක දැම්මනම් මෙතන පාස්පෝර්ට් එකේ වැටලා ඇති provision කියලා. නැත්තම් එහෙම දාලා නැත්තම් not applicable NA කියලා දැම්මත් කමන්නේ. නැත්තම් ලංකාවේ ඉන්න කෙනාගේ පාස්පෝර්ට් එකේ විදියට occupation එක දාන්න. අටවෙනි එක home town එක. හෝම් ටවුන් එකත් සමහර අයගේ පාස්පෝර්ට් එකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ ටවුන් එක නේ. ඒක හෝම් ටවුන් එක කියලා දාන්න ලංකාවේ ඉන්න කෙනාගේ හෝම් ටවුන් එක. 9 වෙනි එක ඇඩ්‍රස් ඉන් ජපාන්. එතකොට දාන්න ඕනේ ජපානයේ ඉන්න කෙනාගේ ඇඩ්‍රස් එක. මොකද ඩිපෙන්ඩන්ට් එන්නේ ජපානයේ ඉන්න කෙනා ගාවට හින්දා. 9 වෙනි එක. 10 වෙනි එක පාස්පෝර්ට් එකේ විස්තර දාන්න තියෙන ලංකාවේ ඉන්න කෙනාගේ පාස්පෝර්ට් එකේ විස්තර දාන්න තියෙන පාස්පෝර්ට් නම්බර් එක දාන්න. දෙවෙනි එක date of expiration කියලා කියන පාස්පෝර්ට් එක ලංකාවේ ඉන්න කෙනාගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන දවස. ඊළඟට උඩ තියෙනවා cellular phone number එක. එතකොට cellular phone number එක දාද්දි ජපානයේ ඉන්න කෙනාගේ නම්බර් එක දාන්න. ඊට පස්සේ 11 වෙනි එක making 11 වෙනි එක යහනේ purpose of entry. එතකොට purpose of entry check one of the following කියලා කියනවා. එතකොට මේකේ අපි ටික් කරන් තියෙන්නේ මේකේ ගොඩක් අයිටම් මේ කැටගරි තියෙනවා මෙතන. ඒ යටම දකුණු පැත්තේ යටම හරිය තියෙනවා ඩිපෙන්ඩන්ට් කියලා. මේක. මේ ඩිපෙන්ඩන්ට් කියන එක ඔයා ක්ලික් කරන්න ඕන. හරිද? ඊට පස්සේ 12 වෙනි එක date of entry. date of entry කියන්නේ ඔයා ජපානයට, ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් ලංකාවේ ඉන්න කෙනා ජපානයට එන්න බලාපොරොත්තු වෙන දවස. මේක මෙතන පොඩි දෙයක් කියන්න ඕන. මම මෙතන පොඩ්ඩක් අපි කලින් ඩේට් එකක් දාන එක හොඳයි. ඒතකොට එක කලින් අපිට එන්න බලපාන පොයින්ට් එකක්. මං බාර දුන්නේ 2024 මේ ඇප්ලිකේෂන් එක ඉමිග්‍රේෂන් එක සබ්මිට් කරේ 2024 දෙසැම්බර් 2 වෙනිදා. හරිද? එතකොට මං මේක මගේ වයිෆ් මෙහාට එන්න බලාපොරොත්තු වෙන දින විදිහට දැම්මේ 2025 දෙවෙනි මාසේ 1 වෙනිදා. එතකොට එතන දෙසැම්බර් වලින් ඉඳන් ජනවාරි පෙබරවාරි මාස දෙකක වගේ කාලයක් තියෙන. ඒ කියන්නේ ඉක්මනට මෙහෙට එන්න බලාපොරොත්තු වෙනවා කියලා ඒගොල්ලොන්ට ඇඟ වෙන විදියට මම මෙතන ඩේට් එක දැම්මා. මේ වගේ මාස ඔය ඇප්ලිකේෂන් එක බාර දෙන දවසේ ඉඳන් මාස 2ක් 3ක් අතර දවසක් මෙතන දාන්න date of entry කියන එකට. ඒක හරියට මේ දවස වෙන්න ඕනේ නැහැ. ඔයාලා ප්ලෑන් කරන දවස කියලා තමයි මෙතන දාන්න තියෙන්නේ. හරිද? 13 වෙනි එක port of entry. port of entry කියන්නේ ඔයාගේ ලංකාවේ ඉන්න කෙනා හස්බන්ඩ් හරි වයිෆ් හරි ජපානයට එන්න බලාපොරොත්තු වෙන එයාපෝට් එක. මේ එයාපෝට් එක නම් හැබැයි හරියටම දාන්න ඕන. මෙතන දාලා තියෙන්නේ නරිතා ඉන්ටර්නැෂනල් එයාපෝට් කියලා. එයාපෝට් එක නම එක වෙනස් වෙන්න බෑ. ඔයා අනිවාර්යෙන් එන්න බලාපොරොත්තු වෙන එයාපෝට් එකේ නම එතට දාන්න ඕන. ඊළඟට 14 වෙනි එක intended length of stay. ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් ලංකාවේ ඉන්න කෙනා ජපානයේ ඉන්න බලාපොරොත්තු වෙන කාලය. එතකොට මෙතන අනිවාර්යෙන් දාන්න ඕනේ ජපානයේ ඉන්න කෙනාගේ සයිරෝ කාඩ් එකේ වීසා එක තියෙන කාල පරිච්ඡේදය තමයි දාන්න ඕනේ. ඔයාගේ වීසා එක තියෙන්නේ ජපානයේ ඉන්න කෙනාගේ වීසා එක තියෙන අවුරුද්දයි නම් මෙතන 1 year දාන්න. අවුරුදු 5ක් නම් 5 years, අවුරුදු 3ක් නම් 3 years. ඒ විදිහට දාන්න. ඊට බලමු 15 වෙනි එක accompanying person if any කියලා කියනවා. ඒ කියන්නේ ඔයාගේ ලංකාවේ ඉන්න කෙනා ඩිපෙන්ඩන්ට් එන්නේ තව කාත් එක්ක හරි නම්, ඒ කියන්නේ දරුවෙක් එක්ක වගේ නම් එන්නේ. මෙතන yes දාන්න. එයා ඩිපෙන්ඩන්ට් තනියෙන් එනවා නම්
no කියන එක දාන්න. 17 pass entry into departure from Japan කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ජපානට ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් ලංකාවේ ඉන්න කෙනා කලින් ජපානට විසිට් එකකින් හරි මොනවා හරි ක්‍රමයකින් ජපානට ඇවිල්ලා තියෙනවා නම් yes කියලා දාන්න. ජපානට ඇවිල්ලා නැත්තම් මුලින්ම නම් ජපානට එන්න බලාපොරොත්තු වෙන්නේ no කියන එක දාන්න. මේක yes කියලා දැම්මුතින් මෙතන දාන්න ඕන කී පාරක් ජපානට ඇවිල්ලා තියෙනවද? ඒ වගේම අවසානට ජපානට ආවේ කවද්ද? කවද ඉඳන් කවද වෙනකන් ජපානයේ හිටියද කියලා විස්තර ටිකක් දාන්න ඕන. ඔයා මෙතන උඩ එක yes කියලා රවුන්ඩ් කරා නම් 19 වෙනි එක 18 වෙනි එක pass history of applying for a certificate of eligibility. ඒ කියන්නේ ඔයා කලින් ස්ටුඩන්ට් වීසා එකකින් හරි කියන්නේ ලංකාවේ ඉන්න කෙනා කලින් ස්ටුඩන්ට් වීසා හරි මොන හරි වීසා එකකට COE එකක් ඇප්ලයි කරලා තියෙනවද පෙරදී කියලා තමයි එතන අහන්නේ. එතන COE එක ඇප්ලයි කරලා නැත්නම් no කියලා දාන්න. ඇප්ලයි කරලා දිනවා yes කියලා දාලා yes කියලා දැම්මුත් මෙතන පහළ විස්තර දාන්න ඕන. fill in following when the answer is yes කියලා කියනවා. ඒ කියන්නේ කී පාරක් මෙතන කී පාරක් COE එක ඇප්ලයි කරාද? ඊට පස්සේ අහනවා of this application the number of times of non issuance. ඒ කියන්නේ ඔයාට මේ COE එකක් ඔයා ඇප්ලයි කරලා ඉෂුව කරපු නැති කියන්නේ රිජෙක්ට් වෙච්ච අවස්ථා කීයද කියලා අහනවා. ඒතර ඒව ෆිල් කරන්න ඕන. ඔයා මීට කලින් COE එකක් ඇප්ලයි කරලා තියෙනවා නම් ලංකාවේ ඉන්න කෙනානේ. ඊළඟට 19 වෙනි එකෙන් කියන්නේ ක්‍රිමිනල් රෙකෝඩ්. කියනවාට අපරාධමය වරදකට ලක් කරලා තියෙනවද ජපානයේදී හෝ වෙනත් රටකදී. තමන්ගේ රටේ හෝ ජපානයේදී හෝ වෙනත් රටක. ඒක no කියලා දාන්න. yes කියලා දැම්මොත් මෙතන ඩීටේල් දාන්න ඕන මොන වගේ චෝදනාවකට ලක් වෙලා තියෙන මොන වගේ වැරද්දක් තියෙන මෙතන ලොකු විස්තරයක් දාන්න තියෙනවා. ඒක no කියලා දාන්න. එහෙම චෝදනාවකට ලක් වෙලා තියෙනවා නම් ක්‍රිමිනල් රෙකෝඩ් තියෙනවා නම් ඔයා yes කියලා ඩීටේල් දාන්න. 20 වෙනි එක departure by deportation departure order. ඒ කියන්නේ ඔයා ලංකාවෙන් වෙනත් රටකට ගියන් පස්සේ ජපානයට හෝ වෙනත් රටකට ගියන් පස්සේ ඒ රටින් ඔයා ආපහු හරවල එවලා තියෙනවද කියලා තමයි අහන්නේ. ඒ වගේ එකට තමයි අපි කියන්නේ deportation එකක් කියලා. ඒතර එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මෙතන කීපාරක් වෙලා තියෙනවද ඊළඟට අහනවා last departure by deportation. ඒතර අවසානටම එහෙම deportation එකක් වෙච්ච දවස මාසේ අවුරුද්ද මෙතන දාන්න ඕන. එහෙම වෙලා නැත්තම් මොකුත් දාන්න ඕනේ no කියන එක විතරක් මෙතන රවුන්ඩ් කරන්න. 21 වෙනි එක family in Japan. ඒතර ඔයාගේ පවුලේ කවුරු හරි ජපානයේ ඉන්නවා නම් මෙතන මේ ටේබල් එක ෆිල් කරන්න ඕන. මෙතන මුලින්ම ලියන්න දැන් ලංකාවේ ඉන්න කෙනා wife නම් ජපානින් husband නම්. ඒතර ජපානයේ ඉන්න කෙනානේ මේ ලංකාවේ ඉන්න කෙනාගේ ප්‍රධානම රිලේෂන්. එතකොට මෙතන දාන husband කියලා රිලේෂන්ෂිප් කියන එකට. ඊළඟට නම නේ. නම කියන එකට දාන්න ඕනේ ජපානයේ ඉන්න කෙනාගේ නම. දැන් මගේ නම් මම දැම්මේ මගේ නම. මං ලංකාවෙන් මගේ වයිෆ් ගෙන්න ගන්න හින්දා. ඊට පස්සේ ජපානයේ ඉන්න කෙනාගේ බර්ත්ඩේ එක ජපානයේ ඉන්න කෙනාගේ ඒ රිලේෂන්ගේ නැෂනැලිටි එක ශ්‍රී ලංකන් කියලා දාන්න. ඊළඟට මෙතන අහනවා intended to reside with applicant or not. ඒ කියන්නේ applicant එක්ක එකට ජීවත් වෙන බලාපොරොත්තු වෙනවද නැද්ද කියලා. ඒතර මෙතන දැන් හස්බන්ඩ් දැම්ම නම් yes කියලා දාන්න. නැත්නම් ඔයාගේ ඥාතියෙක් කවුරු ඉන්නවා නම් එතන ඥාතියගේ විස්තර දාලා එතන යත් එක්ක ඉන්න බලාපොරොත්තු නැත්නම් no කියන එක ෆිල් කරන්න. ඊළඟට එතන මේ ජපානීය කෙනාගේ හස්බන්ඩ් නම් හස්බන්ඩ්ගේ රෙසිඩන්ට් මෙහි එයා වැඩ කරන තැන නම දාන්න. place of employment කියන එකට ස්ටුඩන්ට් කියන නම් ඉස්කෝලේ නම දාන්න. සිමොන් ගක්කෝ එකේ හරි යුනිවර්සිටි එකේ හරි නම දාන්න. ඊට පස්සේ මෙතන රෙසිඩන්ට් කාඩ් නම්බර් එක දාන්න. ඒ වගේ මෙතන එකයි දැම්මේ මම. මොකද එයා මෙතන තව ඒ කියන්නේ මල්ලිලා නංගිලා මල්ලා සහෝදර සහෝදරියෝ වගේ කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝගේ ඥාතීන්ගේ මෙතන විස්තර ටික පහළට සඳහන් කරගෙන යන්න. පළවෙනි පේජ් එකේ තියෙන එච්චරයි. ඊළඟ දෙවෙනි පේජ් එකේ මේක අපිට ෆිල් කරන්න තියෙන පේජ් එක නෙමෙයි. මේක අපිට මේ අදාළ කැටගරි තෝරගන්න තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ටිකක්. ඊළඟට මෙතන තියෙනවා දෙවෙනි පේජ් එක for applicant part 2 R කියලා තියෙනවා. එතන මෙතන 22 වෙනි එක බලමු. authorities where marriage, birth or adoption
was registered and date of registration කියලා මෙතන මේ වගේ විවාහය ගැන විස්තර ටිකක් මෙතන අහන්නේ. එතන මේකේ පළවෙනි එකේ තියෙනවා Japanese authorities කියලා, දෙවෙනි එකේ තියෙනවා foreign authorities කියලා. මෙතන ඔයාගේ විවාහය වෙලා තියෙන්නේ ජපානයේදී නම් පළවෙනි එක ෆිල් කරන්න ඕනේ. ඔයාගේ විවාහය වෙලා තියෙන්නේ ලංකාවේදී නම් foreign authorities කියන එක තමයි ෆිල් කරන්න ඕනේ. මෙතන foreign authorities කියන එකේ ඔයාගේ ලංකාවේදී නම් විවාහය වෙලා තියෙන්නේ මේ මන් දාලා තියෙන විදිහට මේ විදිහටම දාන්න Democratic Socialistic Republic of Sri Lanka කියලා. ඊට පස්සේ ඒකේ date of registration කියන එකේ දාන්න ඔයාගේ විවාහ සහතිකයේ තියෙන registration date එක. ඊට පස්සේ 23 වෙනි එක method of support. එතකොට method of support කියන එක මෙතන ලංකාවේ ඉන්න කෙනාට මේ ජපානයේ ඉන්න කෙනා කොහොමද සපෝට් කරන්නේ කියලා. මෙතන ගැරන්ටර් කෙනෙක් විදිහට තමයි සපෝට් කරන්නේ. ඒක තමයි මෙතන ගැරන්ටර් කියන එක ටික් කරන්න. ඊට පස්සේ බලමු 24 applicant legal representative or the authorized representative paragraph 2 article 7(2) කියලා තියෙනවා. එහෙනම් විස්තරයක් තියෙන. මෙතන කියන්නේ මේ legal representative එක. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනා වෙනුවෙන් ජපානයේ ඉන්න කෙනා, ඒ කියන්නේ නියෝජනය කරන කෙනාගේ විස්තර ටික දාන්න තියෙනවා. ඒ කියන්නේ ජපානයේ ඉන්න කෙනාගේ විස්තර තමයි මෙතන දාන්න තියෙන්නේ. හරිද? එතන නම දානකොට ජපානයේ ඉන්න කෙනාගේ නම දාන්න. ඊළඟට දෙවෙනි එකකින් අහන relationship with the applicant. ඒ කියන්නේ applicant එක්ක තියෙන සම්බන්ධතාවය මොන වගේ එකක්ද කියලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනාට ජපානයේ ඉන්න කෙනාගේ relationship එක තමයි husband. එතන husband කියලා දාන්න. ඊළඟට ඇඩ්‍රස් එක. එතන ජපානයේ ඉන්න කෙනාගේ ඇඩ්‍රස් එක දාන්න. මේ ඇඩ්‍රස් දාද්දි ඔයා ඉංග්‍රීසි වලින් ලිව්වත් කමක් නැහැ. kanji වලින් ලිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඇඩ්‍රස්. හරිද? ඊළඟට මෙතන ටෙලිෆෝන් නම්බර් කියන තැන ඔයාගේ ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ටෙලිෆෝන් නම්බර් කියලා දාන්න. නැත්නම් ඔයාගේ මොබයිල් නම්බර් එක සෙලියුලර් ෆෝන් නම්බර් කියන තැනට දාන්න. ඊට පස්සේ යට තියෙන්නේ ජපානයේ ඉන්න කෙනාගේ සිග්නේචර් එක. එතන ෆුල් නේම් එක ලියුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ෆුල් නේම් එක ලියලා මෙතන ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට් බාර දෙන දවස දාන්න. ඊට පස්සේ මෙතන පහළ තියෙන එකේ මේ ඇඩ්‍රස් නේම් තියෙනවා දෙනවා බං ටෙලිෆෝන් නම්බර් කියලා තියෙනවා. මේ මුකුත් ෆිල් කරන්න යන්න එපා. ඒක ෆිල් කරන්න තියෙන්නේ ඔයාලා නෙවෙයි. එතන අර ඔෆිස් යූස් ඔන්ලි කියන්නේ ඒ වගේ එතන ඔෆිස් එකේ කට්ටියන තමයි මේක ෆිල් කරන්න තියෙන්නේ. පහළ ටිකේ මුකුත් ලියන්න යන්න එපා. ඊට පස්සේ ඔක ඇප්ලිකන්ට්ගේ පාර්ට් එක උතනින් ඉවරයි. ඊළඟට අපි ඊළඟ පේජ් එක බලමු සපෝටර් පාර්ට් කියන එක. මෙතන උඩින් ලියලා තියෙනවා for supporter part 1R කියලා. එතන ඒක ෆිල් කරන විදිය බලමු. මෙතන කියන්නේ මේ සපෝටර් කියන්නේ ජපානයේ ඉන්න කෙනාගේ විස්තර තමයි මෙතන දාන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ පළවෙනි එකකින් අහනවා name of the family member to be supported කියලා. ඒ කියන්නේ family member. ඒ කියන්නේ ජපානයේ ඉන්න කෙනාගේ family member. ඒ කියන්නේ එයා සපෝට් කරන බලාපොරොත්තු වෙන family member. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනාගේ නම තමයි මෙතන අහන්නේ. ඉතින් පළවෙනි එකේ applicant name කියලා මම දාලා තියෙනවා. ලංකාවේ ඉන්න කෙනාගේ සම්පූර්ණ නම දාන්න. ඊට පස්සේ දෙවෙනි එක මගේ ජපානයේ ඉන්න කෙනාගේ නම දාන්න තියෙන්නේ. එතන ජපානයේ ඉන්න කෙනාගේ නම දාන්න දෙවෙනි එකේ පළවෙනි එකට. දෙවෙනි එකට date of birth කියලා අහනවා. එතන ජපානයේ ඉන්න කෙනාගේ birth එක දාන්න. ඊට පස්සේ තුන්වෙනි එක nationality region. එතන ශ්‍රී ලංකන් කියලා දාන්න. ඊට පස්සේ හතරවෙනි එක resident card number. ජපානයේ ඉන්න කෙනාගේ resident card number එක දාන්න. resident card එකේ මේ විස්තර ටික දෙන ඔක්කොම බලාගෙන දාන්න. status of resident. මෙතන status of resident residence කියන එකත් තියෙනවා සර්වර් කාඩ් එකේ ජපානයේ ඉන්න කෙනාගේ. ඒක බලාගෙන ඒ විදිහටම දාන්න. period of stay කියලා තියෙනවා. එතකොට මෙයාගේ සර්වර් කාඩ් එකේ වීසා එක තියෙන කාල පරිච්ඡේදයනේ අවුරුද්දයි අවුරුද්දයි අවුරුදු 3ක් නම් අවුරුදු 3ක් ඒක හරියට දාන්න සර්වර් කාඩ් එකෙන් බලාගෙන. date of expiration කියන එක එකක් තියෙනවා සර්වර් කාඩ් එකේ. ඒක ඒ විදිහටම දාන්න. 8 වෙනි එක relationship with the applicant. applicant එක තියෙන relationship එක මොකක්ද කියලා අහනවා. එතන මෙතන husband දැන් මගේ නම් මම ජපානයේ ඉන්න කෙනා husband, ලංකාවේ ඉන්න කෙනා තමයි wife. එතකොට මම මෙතන ෆිල් කරේ husband කියන එක. මේක අනිත් පැත්ත නම් ජපානයේ ඉන්න wife නම් husband නම් ලංකාවේ ඉන්නේ. එතන wife කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ 9 වෙනි එක බලමු place of employment. එතන ජපානයේ ඉන්න කෙනා වැඩ කරන කම්පැනි නම. එතන my company name කියලා මම දාලා දිනවා. මෙතන ඔයා ජපානයේ ඉන්න කෙනා වැඩ කරන කම්පැනි නම දාන්න. ඊට පස්සේ මෙතන වැදගත් දෙයක් තියෙනවා 10 වෙනි එකේ. මෙතන හෝජින් බංගෝ ඒ කියන්නේ corporation number එක. ඒ corporation number එක ඔයා මේ මෙතන තියෙන මේ
මේ විදිහටම ඔයාගේ කම්පැනිට පෙන්වන්නකො මේ හෝජින් බංගෝ එක ඉල්ලුවන් පස්සේ ඔයාලට දෙනවා ඉලක්කම් 13කින් යුත් නම්බර් එකක්. කම්පැනියේ කෝපරේෂන් නම්බර් එකනේ. ඒතර ඒ නම්බර් එක හරියටම දාන්න. ඒක තමයි 10 වෙනි එක. ඊට පස්සේ 11 වෙනි එක name of branch. ඒ කියන්නේ ඔයා වැඩ කරන දැනට වැඩ කරන කම්පැනි branch එක තමයි 11 වෙනි එකට දාන්න තියෙන්නේ. 12 වෙනි එක address එක. මේ address එක තියද්දි කම්පැනි address එක kanji වලින් ලිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. english වලින් ලිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 13 13ත් විශේෂ තැනක් මෙතන උල තියෙන ටෙලිෆෝන් නම්බර් එක කම්පැනිට ටෙලිෆෝන් නම්බර් එක දාන්න. ඊට පස්සේ annual income එක තමයි 13 එක අහන්න. ඒත් annual income එක මෙතන ටිකක් දැන් මගේ annual income එක ආවේ මිලියන් 3ක් ආවේ නැහැ. ලක්ෂ 30ක් ආවේ නැහැ. ලක්ෂ 26ක් වගේ ආවේ. ඒතර මගේ කම්පැනියෙන් කිව්වා ඒක අර ටික වැඩියෙන් දාන එක හොඳයි. තියෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් ගොඩක් නෙවෙයි. මට ලක්ෂ 26ක් වගේ ආවේ මගේ annual income එක. මම හිතන ලක්ෂ 30ක් කියලා දැම්මා. ඒක හදන්නේ ඔයාගේ ඇග්‍රීමන්ට් එක තියෙනවනේ ජොබ් එක මේ ඔයා කම්පැනිට ගියන් පස්සේ ඇග්‍රීමන්ට් එකක් දෙනවා. ඒ ඇග්‍රීමන්ට් එකේ තියෙනවා ඔයාගේ monthly income එක. එතන monthly income එක වැඩි කිරීම 12 annual income එක හදාගන්න පුළුවන්. එතකොට ඒක annual income එක දාන්න. ස්ටුඩන්ට් කෙනෙක් නම් මෙතන ස්කෝලර්ෂිප් එකක් වගේ තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. මේ මගේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ මම වර්කින් මේ වැඩ කරන කෙනෙක්නේ. එතකොට මෙතන මේ annual income එක දාන්නේ මාසික පඩි වැඩි කිරීම 12. ඊට පස්සේ මෙතන යට තියෙන මේ ඉහත සඳහන් තොරතුරු ඔක්කොම සියල්ල නිවැරදි කියලා අස්සම් කරන්න. එතකොට ඔයාගේ මෙතන ඔයාගේ සම්පූර්ණ නම ලියලා හංක එක ගහලා මෙතන ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට් සබ්මිට් කරන ඩේට් එක දාන්න. මෙතන ඔයාගේ කම්පැනියට දීලා සයින් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් කම්පැනි සීල් එක ගහන්න ඕන. ඊට පස්සේ උතනින් ඔක්කොම ඇප්ලිකේෂන් ෆිල් කරන එකයි දේවල් ඉවරයි. ඊට පස්සේ මට ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකකදී කියන්න බැරි වුණා එක දෙයක් මම මෙතන සඳහන් කරන්නම්. ඔයා ලංකාවෙන් ගෙන ගන්න ඩොකියුමන්ට් වලදී මම කියවනේ ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක ගෙන ගන්න කියලා. එතකොට මේ මැරේජ් සර්ටිෆිකේට් එකේ ඔයා අනිවාර්යෙන් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් ගෙන ගන්න ඕන. මට එතන සඳහන් කරන්න බැරුණා එහෙම ට්‍රාන්ස්ලේෂන් එකක් ගෙන ගන්න කියන එක. හරිද? එතකොට ඔයාගේ ඔක තමයි ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය. ඔගේ මොනවා හරි දෙයක් මෙතන ඔයාට තේරෙන දෙයක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. එහෙනම් මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් good luck හරියට වැඩේ කරන්න. මේ විදිහටම ෆිල් කරන්න. මොකද ඇප්ලිකේෂන් එක ගොඩක් අය වරද්ද ගන්නවා. ඒකයි මම මේ විදිහට දාලා තිබ්බා. අනිත් එක මගෙන් අහලා තිබ්බා කට්ටි කමෙන්ට් වලුත් දාලා තිබ්බා මේක කියලා දෙන්න කියලා. ඒකින්ද ඔය විදිහට වැඩේ කරගෙන යන්න. එහෙනම් ජය වේවා.